ආයිබුවන් අද කතා කරමු Samsung users ලාට සුපිරිම ගලපන settings පහක් ගැන තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් iPhone users ලා එහෙම මේක වීඩියෝ එක බලලා නම් අන්දන්න ලැහැත්ති වෙන්න එපා. ඉතින් Android Samsung users ලාට මම හිතනවා මේ වීඩියෝ එක මේ tips පහේම ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි වෙඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ Dison Shop එකෙන්. ඔයාලට Windows key, Office key, ඒ වගේම Grammarly, Astronite, Turnitin, ඒ වගේ ChatGPT ඒ වගේ දේවල් එම අපේ වෙබ්සයිට් එක හරහා Dison Shop එක හරහා එම ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙනවා. පළවෙනි ට්‍රික්ස් එක හැටියට ගත්තොත් තමයි ඔයාලා හැම කෙනෙක්ම ෆෝන් යූස් කරන කෙනෙක් ඇතියට ඔයාලට එකම ගැටලුවක් තමයි මගේ ෆෝන් එක ගැලරි එක කොහොමද ෆෝල්ඩර් එකේම ලොක් කරගන්න. ආන් ඒක හැමෝටම ගැටලුවක් වෙනවා. මොකද හැමෝටම ප්‍රයිවට් එකක් තියෙන නිසා. එතකොට ඔයාලට ලේසියෙන් ඔයාගේ ෆෝන් එකේ Samsung නම් කෙලින්ම ගැලරි එකට යන්න. ගැලරියට ගිහලා පස්සේ මෙතන මෙනු එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන settings වලට ගිහිපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝ ගැලරි කියලා. මේක ක්ලික් කරපුවාම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් latest version එක මෙතන ලියලා තියෙනවා. ඉතින් මම මේක ඩබල් ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් යටින් මේ විදියට gallery labs එකක් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් enable වෙලා තියෙනවා. ඉතින් මම ඒක ක්ලික් කරපුවාම මේක off වෙලා තිබ්බොත් එහෙම මේක ඔයාලා on කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන album entry locks කියලා. ඉතින් මේක on කරගන්න මේක okay කරලා පස්සේ දැන් මම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන download folder එක මට lock කරගන්න අවශ්‍ය නම් මම ඒක select කරනවා. ඊට පස්සේ මෙතන more කියලා option 3 dot තියෙනවා. ඒක click කරපුවාම lock album ඔයාලා මේ විදිහට lock album එක click කරපු ගමන් මේ විදිහට download folder එකක් මේක lock වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට කැමති විදිහටම ඔයාගේ gallery එකේ තියෙන folders එහෙම ඔයාලා lock කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ privacy එක safety තියාගන්න. ඉතින් දෙවෙනි tricks එක හැටියට ගත්තොත් තමයි මේක නම් iPhone වලට ගොඩ කාලෙක ඉඳන් තියෙනවා settings වල default එකම iPhone වලින් copy කරාද මන්දා Samsung එහෙම මේ විදිහට double click කරපුවාම මේ විදිහට screenshot එකක් ගන්න කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්න. ඉතින් ඔයාගේ Samsung phone එකට මේ Good Lock app එක අනිවාර්යෙන් තිබිය යුතුම app එකක් තමයි. ඊට පස්සේ මේක download කරපුවාම මේ විදිහට අපිට option කීපයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන register කියලා. ඉතින් මම මේක click කරපුවාම ඊපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන back tab action එක යටතේ මේක අපි click කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් double tap කරපුවාම screenshot එකක් ගන්න. එහෙම නැත්නම් triple tap කරපුවාම කැමති එකක් open වෙන විදියට ඔයාලට මෙතනින් customize කරගන්න පුළුවන් වෙනවා. ඉතින් උදාහරණයක් විදියට මම මේක අනිවාර්යෙන් මේක ඔයාලා enable කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන double tap එක මේ විදිහට click කරපුවාම මෙතනින් කැමති එකක් ඔයාලට screenshot එකක් එහෙම නැත්නම් access your voice assistant එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් window එකක් එහෙම නැත්නම් show notification එහෙම නැත්නම් addition app ඒ විදිහට කැමති විදියට එම ඔයාලට මෙතනින් set කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට application එකක් වුණත් එහෙම double tap කරපුවාම open වෙන විදියට ඔයාලට එතනින් හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඔයා enable කරපුවාම ලේසියෙන්ම මේ විදියට double tap එකක් කරපු ගමන් කෙලින්ම ඔයාගේ screenshot එකක් ගෙනවන විදියට ඔයාට මේක setting එක හදා ගන්න පුළුවන් වෙනවා. එක හැටියට ගත්තොත් එම Samsung users ලාට මම හිතනවා මේක ගොඩක් important වෙයි කියලා. උදාහරණයක් විදියට ඔයා ගාව latest Samsung phone එක තියෙනවා නම් තව කෙනෙක්ට budget phone එකක් camera එක quality අඩුවෙන් photo ඒ කියන්නේ ගන්න පුළුවන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ අපි හැම වෙලාවෙම බලන්නේ latest එකෙන් photo එකක් capture කරගන්නනේ. එතකොට ඔයාගේ යාළුවෙක් ගාව Samsung S25 හරි S24 හරි තියෙනවා නම් තව කෙනෙක් ගාව budget phone එකක් තියෙනවා නම් එතකොට අපි photos ගන්න අර phone එකෙන්. එතකොට ඒ cam එකෙන්. එතකොට එයාගේ ගත්ත photos එම තව කෙනෙක්ට අපිට Bluetooth හරි ඒ විදිහට share කරගන්න පුළුවන් වෙනවා. but ඔයාලා ලේසියෙන්ම ඒක හැම වෙලෙම කරන්න බෑනේ. අතකොට ඔයාලා ලේසියෙන්ම කරන්න තියෙන්නේ ඔයාගේ phone එක බලා ගන්න පුළුවන් නම් මෙතන menu එක click කරපුවාම shared albums කියලා වඩා option එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේක click කරපුවාම get started දාපුවාම ඒ කියන්නේ කැමති folder එකක් දාන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට holiday trip අපි save කරමු create කරපුවාම එතකොට මේක letter දානවා. දාපුවාම ඔයාලට මෙතනින් කැමති photos එකක් එහෙම මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදියට මම මේ විදියට photos මෙතනද add කරගන්නවා. add කරලා පස්සේ මේක ඔයාගේ යාළුවෙක්ට කෙලින්ම share කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට Bluetooth තරහා යවා කීප දෙනෙක් ඔයාලා set එකක් ඔය හරි ගින් තියෙනවනම් ඒ හැමෝටම එකින් යවන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම එහෙම නැත්නම් WhatsApp එක තව කෙනෙක්ට යවද්දී තව කෙනෙක්ට යවන්න වෙනවා. ඉතින්
එහෙම යවනවට වැඩිය කෙලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් ෆොටෝස් ටික ඇඩ් කරපුවාම ඔයාලට මේ ෆෝල්ඩර් එකේම ඔයාගේ යාළුවන්ට එම ෂෙයා කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන ඉන්වයිට් එක හැටියට එහෙම ගත්තොත් එම මෙතනින් කැමති contact number වලට ඉන්වයිට් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් invitation link එක එම මෙතනින් ෂෙයා කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ යාළුවන්ට ඒ link එක දාපු ගමන් කෙලින්ම එයාගේ ෆෝන් එකේ Samsung ෆෝන් එකක් නම් කෙලින්ම ඒ විදිහට ඒ ෆොටෝස් ටික එහෙම ඇක්සස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේක ගොඩක් ඉම්පෝටන්ට් වෙයි කියලා හැම කෙනෙක්ටම හැම වෙලේම වදේ දෙනවනේ ගොඩක් මට ෆොටෝ එකක් ගන්න ෆොටෝ එක එවන්න කොයි වෙලාවෙද කීයටද එවන්නේ බලාගෙන ඉන්න ගොඩක් අය. ඉතින් එක එක්කෙනාට යවනවට වැඩිය ඒ විදිහට ෆෝල්ඩර් එකක් හැදුවා කෙලින්ම ඒ link එක යාළුවාට ෂෙයා කරා එහෙම නැත්නම් යාළුවා ඉන්වයිට් කරා එතනින් chapter close. ඉතින් ඒ ටිප්ස් එක ගැන මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. හතරවෙනි ට්‍රික් එක හැටියට ගත්තොත් මේ ට්‍රික් එක හැමෝටම වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙම නැත්නම් ඔයා යූස් ෆෝන් එකක් ඔයා මිලදී ගන්න යනවා නම් ඔයාගේ ෆෝන් එක A to Z එම මේක වැඩ කරනවද අරක වැඩ කරන්නද ඒ හැම දෙයක්ම එම ඔයාලා ලේසියෙන් එම චෙක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා third party application වලින් චෙක් කරනවට වැඩිය ඔයාගේ Samsung ෆෝන් එකක් එම යූස් කරපු එකක් මිලදී ගන්න යනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක වැඩ කරනවද එහෙම නැත්නම් අර සෙන්සර් එක වැඩ කරන්නද ඒ හැම දෙයක්ම ඔයාලා ලේසියෙන් චෙක් කරගන්න පුළුවන් වෙනවා. ඔයාලා ලේසියෙන්ම කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ setting එකට යන්න. setting එකට ගිහපුවාම ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා device care කියලා option එක. ඉතින් device care එකට ගිහපුවාම ඔයාලට ගිහපුවාම ඔයාලට පේනවා ඉතින් මෙතන option එකක් විදිහට software update එක පල්ලා diagnostic විදිහට. ඉතින් මේක මම මේ විදිහට click කරපුවාම පේනවා මෙතන phone එක මම මේක click කරපුවාම ඔයාලා ලේසියෙන් එහෙම මේකේ check කරගෙන විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ sim එක වැඩ කරනවද එහෙම නැත්නම් power restart එක වැඩ කරනවද ඒ හැම දෙයක්ම වැඩ කරනවද කියලා මෙතනින් එම ටෙස්ට් එකක් විදියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා යූස් කරපු ෆෝන් එකක් මිලදී ගන්න යනවා නම් මේ ඩියග්නොස්ටික් එක හරහා එම ඔයාලට මේ විදියට ලේසියෙන්ම සෙන්සර්ස් එක වැඩ කරනවද ඩිස්ප්ලේ එක වැඩ කරනවද ඒ කියන්නේ මයික්‍රොෆෝන් එක වැඩ කරනවද ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනින් ලේසියෙන්ම ඔයාලට ටෙස්ට් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ Wi-Fi වැඩ කරනවද සමහරක් වෙලාවට ඔයා යූස් ෆෝන් එකක් මිලදී ගන්නකොට අපි ඒ කියන්නේ හැම දෙයක්ම මේ වෙලාවෙ චෙක් කරන්න බෑනේ. එතකොට සමහරක් වෙලාවට Bluetooth එහෙම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. Wi-Fi වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එහෙම තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් උපරිම දේ තමයි මෙතනින් කෙලින්ම ලේසියෙන් එහෙම ඔයාගේ ෆෝන් එක චෙක් කරගන්නවා වගේම තව කෙනෙක් ඔයා යූස් කරව ෆෝන් එකක් මිලදී ගන්නවා නම් මේක හරහා එහෙම ඔයාගේ ෆෝන් එක සෙන්සර්ස් ටික වැඩ කරනවාද ඒ හැම දෙයක්ම එහෙම ලේසියෙන් එහෙම චෙක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා හැම Android users කෙනෙක්ම එහෙම නැත්නම් iPhone වා යූස් කරපු ෆෝන් එකක් මිලදී ගන්නවා නම් මේ විදියට default තියෙන එකෙන් check කරපුවාම කිසිම ගැටලුවක් නැතුව බය වෙන්න දෙයක් නැතුව ඔයාට මේ tips එක එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මේ tricks එක හැතර ගත්තොත් iPhone users ලටත් කොරවන update එකක් විදියට තමයි මේක අපිට Samsung ලට latest update එකෙන් අපිට බලා ගන්න පුළුවන් DIY කියන home screen එක option එක. ඉතින් ඔයාලට පේනවාද මගේ home screen එක මේ විදිහට කැමති විදිහට application එකම මම හදලා තියෙනවා. ඒ වගේම app ටික කැමති විදිහට ඔයාලට rotate කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක කොහොමද කරන්නේ? ඔයාගේ phone එක good lock එකට ගිහපුවාම මෙතනදී ඔයාලට පේනවා මෙතන home app කියලා මම මේක click කරපුවාම මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් off වෙලා තියෙනවා නම් මේක on කරගන්න. ඊට පස්සේ මෙතන home screen එක මම click කරපුවාම මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා DIY home screen කියලා beta version එක තමයි තියෙන්නේ. මේක අනිවාර්යයෙන් මේක enable කරගන්න. enable කරගත්තාම මේ විදිහට home screen එක මේ විදිහට press කරගෙන හිටපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා DIY home කියලා option එක. ඉතින් මම මේක click කරපුවාම ඔයාලට කැමති විදිහට customize කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ application ටිකේම මේ විදිහට කරගන්න පුළුවන් වෙනවා, rotate කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මෙතනින් option කීපයක් තියෙනවා. මේ විදිහට photos දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ phone එකේ wallpaper එක ලස්සනට කැමති විදිහට customize කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩ කැලේ ටික ඔයා චුට්ටක් try කරලා බලන්න නිකන් ඉන්න වෙලාවට. ඉතින් මේ විදිහට ගොඩක් option එක තමයි මේ DIY කියන home screen එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක කැමති විදිහට app එකක් එහෙම ඔයාලට select කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් rotate කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේක ගොඩක්
හොඳ ඔප්ෂන් එකක්. ඔයාගේ ෆෝන් එක කැමති විදියට කස්ටමයිස් කරගන්න. හැබැයි iPhone එහෙම බෑ. ළඟදී තමයි ඒ ඇප්ලිකේෂන් ටිකත් එහා මෙහා කරගන්න පුළුවන් දෙන්නේ iPhone වල. එතකොට ඔයාලට Samsung ෆෝන් එකක් නම් ඔයාලට ලේසියෙන්ම කැමති විදියට ඇප් ටික කස්ටමයිස් කරගන්න, එහෙම නැත්නම් රොටේට් කරගන්න. ඉතින් මම හිතනවා මේ ටිප්ස් එක ගොඩාක් අයට වැදගත් වෙයි කියලා. ඉතින් අදට මෙච්චරයි. ඔයාලට මොකද හිතුනේ මේ ටිප්ස් පහෙන් එහෙම ඔයාලට ඉම්පෝටන්ට්ම ටිප්ස් එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ටිප්ස් ට්‍රික්ස් වීඩියෝ ගේමු. ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. iPhone යූස් කරන අයටත් මේ වගේ ටිප්ස් ට්‍රික්ස් එහෙම ඕනද කියලා. ඉතින් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරන්න. ඉතින් ජය වේවා.